අද කතාවට යන්න කලින් මගේ channel එකත් subscribe කරන්න කියලා මම ආදරයෙන් ඉල්ලනවා. ඔන්න අවුල්බෙරේ කියලා එක මත් එක සුන්දර ගමක් තිබුණා. ඒ ගමේ තියෙන ගෙවල් වලින් එකක් තමයි සඳුනිලාගේ පවුලේ ගෙදර උනේ. සඳුනිගේ අම්මා මැරුණේ සඳුනිට අවුරුදු 6ක් වෙද්දි. සඳුනිගේ අප්පච්චි ඊට පස්සේ අලුත් බිරිඳක් ගෙනාවා. ඒ කියන්නේ සඳුනිට අලුත් අම්මා කෙනෙක් ගෙනාවා. එයා තමයි නන්දා. සඳුනි නන්දාට උදව් කරපන් ගෙදර වැට්ටි කරන්න. හා අප්පච්චි. සඳුනි තාම දරුවෙක්. එයාට අයියලා මල්ලිලා කවුරුත් නැහැ. ඉතින් ගෙදර අලුත් අම්මාට උදව් කරන්න ඕනි සඳුනිම තමයි. කොච්චර හොඳට වැඩ කරත් නන්දා එයාට කාරුණික වෙන්නේ නැහැ කියලා සඳුනි වැඩි කල් යන්න කලින් තේරුම් ගත්තා. මේ ගෙදරට මම අලුත් කෙනෙක් නෙවෙයි. දැන් මම මේ ගෙදර අයිතිකාරිය. අහලා තියෙනවනේ. අනිත් අය වගේ කියලා හිතන්න එපා. පච්චි වැඩට ගියාම නන්දා සඳුනිට එහෙම කිව්වා. මට ඕන දේ විතරක් උඹ කරපන්. දැන් වැඩ පටන් ගනින්. කාලේ නාස්ති නොකර. මම හැමදේම කරන්න තාම දන්නේ නෑ. ඒත් මම දන්න විදියට කරන්නම්. ඒක හිතන්න ඕන නෑ උඹ. මට විරුද්ධ නොවී ඉඳපන්. නැත්නම් ඉස්සරහට ගොඩාක් දුක් විඳින්න වෙයි. ඉතින් එතනින් පස්සේ තමයි සඳුනිගේ ජීවිතේ දුක පටන් ගත්තේ. මේ නපුරු කුඩම්ම නිසා ඇයට පාසල් යන්නත් බැරි වුණා. ගෙදර වැඩ අතහැරලා ඉස්කෝලේ යන්න දුඹ හිතන්නේ. මම ඉන්නකන් ඒක වෙන්නේ නෑ. නන්දා ගමේ අහනවා අපේ දුවට ඉස්කෝලේ යන්න දෙන්නේ නැද්ද කියලා. කෙල්ල ඉස්කෝලේ යවපන්. කෝලං ඒකිට ගෙදර වැඩ කරගන්නත් බෑ. ඉස්කෝලේ යනකොට තමයි ළමයි නපුරු වෙන්නේ. ඉගෙන ගන්නවට වඩා ගෙදර වැඩ ඉගෙන ගන්න එක තමයි හොඳ. ඉතින් නන්දාගේ වචනවලට විරුද්ධ වෙන්න බැරි නිසා සඳුනිගේ අප්පච්චි එතනින් යන්න ගියා. මේ නපුරු කුඩම්ම නිසා ඉස්කෝලේ යන්න බැරි වුණ සඳුනිට ගමේ අනිත් අයගේ ගෙවල් වල වැඩටත් උදව් කරන්න වෙලා තිබ්බේ හරියට වැඩකාරියක් වගේ ගොඩාක් මහන්සි වෙලා. ඉතින් දවසක් අපච්චි වැඩ ඉවර වෙලා ගෙදර එද්දි සඳුනිගේ අතේ තියෙන කැපුම් පාරවල් දැක්කා. සඳුනි අතන මොකද උනේ? කෑම හදද්දි කැපුණා අප්පච්චි. අම්මේ ඔයා හිටියනම් මට මෙහෙම දේවල් වෙන්නේ නෑනේ. අසරණ සඳුනි නිතරම එහෙම හිතුවා. අවුල් බෙරේ ගමේ උත්සවයක් තිබ්බොත් අලුත් ඇඳුම් සපත්තු එහෙම ඇඳගෙන යන්න නන්දා පුරුද්දක් කරගෙන හිටියා. ඒ නන්දාගේ පස්සෙන් යන සඳුනි නම් හැමදාම ඇඳගෙන ගියේ ඇයට තියෙන එකම පරණ ගවුම. මට නම් පුදුම ලැජ්ජයි උඹ එක්ක යන්න. උඹගේ ඇඳුම හැටි බලපංකෝ. ඉතින් මේ විදියට කාලය ගත වෙද්දි සඳුනි අලුත් හීනයක් දකින්න පටන් ගත්තා. ඒ තමයි ගුරුවරියක් වෙන්න. උඹ මොනවද හිතන්නේ? අම්මේ මට ආසයි ගුරුවරියක් වෙන්න. ගුරුවරියක් වෙලා කතා කියන්නද? පාඩුවේ ඉඳපන්. මේ ගමේ කාටවත් ඒවට යන්න බෑ. අපිට කොයිතෙන් තියෙනවා. ඒ වැඩ කරපන්. ඒකෙන් පස්සේ සඳුනිගේ ඒ හීනයත් අතුරුදහන් වෙලා ගියා. ඉතින් කාලය ගත වෙද්දි නන්දට දරුවෙක් ඉපදුනා. අප්පච්චි නම් අලුතෙන් ඉපදුන චූටි මල්ලිත් එක්ක ගොඩාක් සතුටින් හිටියා. ඒ සඳුන්ට නම් නිින්දත් නැති වුණා. උදේ ඉඳලා රෑ වෙනකනොත් රෑ ඉඳලා උදේ වෙනකනොත් මේ චූටි මල්ලිගේ වැඩ කරන්න උනේ මේ පුංචි සඳුනිටම තමයි. සඳුනි බබාට කිරියක හදපන්. හරි අම්මේ. හරි කිව්වට වැඩක් නෑ. ඉක්මන් කරපන්. බබාය හැරේවි. එක දවසක් අප්පච්චි එක්ක කුඹුර බලන්න ගිය නන්දාට ණයෙක් දෂ්ට කරන්නේ කවුරුත් හිතුවේ නැති විදියට. ණයා දෂ්ට කරපු නන්දා එක්තැන් වෙද්දි නන්දගේ වැඩත් කරන්න උනේ මේ පුංචි සඳුනිටම තමයි. කියන්නත් කලින් ගෙදර වැඩ තමන්ගේ වැඩ ඉටු කරන සඳුනි ගැන පළවෙනි පාරට නන්දාට අනුකම්පාවක් දැනුණා. මේ පොඩි කෙල්ල කොච්චර වැඩ කරනවද? පව්. නන්දා එහෙම හිතුවා.
කෙල්ලේ මට සමාවයන්. මම කොහොමද එහෙම හැසිරුනේ කියලා මට හිතා ගන්නවත් බෑ. හෙට ඉඳන් ඉස්කෝලේ යන ලෑස්ති වෙන්න. ඇත්තමද අම්මේ? ඔව්. ඔයා තමයි මගේ දුව. මගේ ලොකු දුව. මම ඔයාට ආදරෙයි. හොඳට ඉගෙනගෙන ගුරුවරයෙක් වෙන්න දුව. ඔයා ආසයි නේද? බොහෝම ස්තුතියි අම්මේ ඔයාට. මමත් අම්මට ආදරෙයි. සඳුනි ගොඩාක් සතුටු වුණා. අම්මේ මම දැන් ගොඩක් සතුටින් ඉන්නේ. මම හෙට ඉඳන් ඉස්කෝලේ යනවා. මම ගුරුවරියක් වෙනවා. සඳුනි එයාගේ මියගිය අම්මට සිතින් එහෙම හිතුවා.